ඒකත් සනීපයි. ඔව් සනීපයි. සීතලයි යවුවයි දෙකම. එහෙම. එතින් සකුරා පිපෙන්න ඉස්සලා මොනවාද පොහොට්ටු. ඔව්. කටු ගස් වගේ. තාම මොනවාද ගහ නිදාගෙන ඉන්නේ ඇවිල්ලා. ගහ නිදාගෙන ඉඳලා සීතල කාලේ ඉවර වෙලා රස්නේ කාලේ පටන් ගන්න යනකොට ගහේ මොනවාද ඉස්සලා පොහොට්ටු වෙනවා. පොහොට්ටු වෙලා ඊට පස්සේ මල් පත්තු මොනවාද කියන්නේ මල් පිපත්තු පිපෙන්න ගන්නවා. මල් පිපෙනවා. මල් පිපිලා ඊට පස්සේ මල් පෙති හැලෙන්න අරගෙන මල් පෙති හැරුණාන් පස්සේ ටික දවසක් යනකොට කොළ එන්න ගන්නවා කොළ පාටට. එහෙමයි. දැන් ඒගොල්ලෝ සරසලා තියෙන්නේ මොනවාද? සකුරා පිපෙන කාලේට හරියන සකුරලා තියෙන සරසලා තියෙන්නේ. සකුරාව. එනිසා විදගෙන බලාගෙන යන් අපි. එහෙනම් පිපෙන්න ඉස්සලා සිටුේෂන් එක අපේ මොනවාද අපේ කටට පොඩ පෙන්වන්නත් එපා තමයි බලාගෙන. එහෙමයි කියනවා. සකුරේකට හරියන පාට සපත්තියක් තමයි දාගෙන ඉන්නේ නේද? ඔව් සකුරා පාටනේ. සකුරා පිපෙන හින්දා සකුරා පාටද? ඔව්. එහෙම. සපත්තු එහෙම දාගෙන ගොල්ලෝ දැන් මහා පොෂ් ඇවිල්ලා නේද? දැන් ටිකක් පොෂ් වෙලා. එහෙම. දේශේ හැටියට වාසය කරනවා. ඒක හරි. හොඳයි. එහෙනම් මොනවාද හිමීට මොනවාද වම් පැත්තෙන් එන්න මොනවාද මම වීඩියෝ කරන්න. වම් පැත්තෙන් එන්න මම වීඩියෝ කරන්න. දිගටම තියෙන සකුරා. සරසලා තියෙන දැන්. ඔව්. එහෙනම් හිමීට බලාගෙන එන්න. මම අත පැත්තෙන් එන්න මම ගන්න. හිමීට එන්න හිමීට. එන්න හිමීට. ආව් එහෙමයි. අන්න හරි. ඒක. ආව් පොහොට්ටු වල පොඩ්ඩක් වීඩියෝ. ආව් දැන් පොහොට්ටු මේ තියෙන්නේ පොහොට්ටු. කටුගස් වගේ නිකන්. එහෙමයි. ලබන සතියේ මම තව දවස් දෙක තුනකින් පිපෙන්න ගන්න ඇවිල්ලා. පිපෙන්න ඉස්සෙල්ලා සිටුේෂන් එකත් පොඩ්ඩක් බලපුවම හොඳයි කියලා තමයි බලන්න ආවේ. ගොඩාක් තියෙනවා පිපෙනකොට. මේකත් සකුරාද මොනවාද සපත්තු දෙක? සකුරා කලර් එක. සකුරා කලර් එක. හොඳයි. එහෙමයි. එහෙනම් හිමි. දිගටම සකුරා තියෙනවා. හිමීට එන්න හිමීට. හිමීට. ඒක හරි. සීතලක් තියෙනවා ඔව්වත්. ඒක දෙක බැලන්ස් වෙනවා නේ. ඒක හරි. බැලන්ස් වෙලා තියෙන. එන්න. එහෙම. ඔව්. අපි වෙසක් වගේ තමයි නේ. අන්න හරි ඒ වගේ තමයි. බල්බ් රැටපත් වෙනවා මොනවාද ඒකත්. ඉතින් දැන් පිපෙන්න ඉස්සෙල්ලා ඒගොල්ලෝ ලෑස්ති වෙනවනේ. පිපෙන්න ඉස්සෙල්ලා අපේ පිපුණාන් පස්සෙන් ලෑස්ති වෙන්නේ ඇවිල්ලා. මෙහෙ ඇවිල්ලා පිපෙන්න ඉස්සෙල්ලා ලෑස්ති වෙන්නේ ඇවිල්ලා. එසක් කූඩු වගේ හදලා තියෙනවා. අපේ කට්ටිය වැඩේ ඉවරලා ලෑස්ති වෙන්න ගන්නේ මෙහෙ වැඩේ පටන් ගන්න ඉස්සෙල්ලා ලෑස්ති වෙන්නේ ඇවිල්ලා. අපි හිත වෙසක් නම් අදනේ දාන්නේ. ඒක හරි. වේලස්සනින් පොඩ්ඩක් ලෑස්තිලා ඉන්නේ මේගොල්ලෝ ඇවිල්ලා. එහෙමයි. වං අත පැත්තෙන් ඇවිදින්නේ නේද? හිමීට එන්න. මේවද? ඔව්. මේවා. කොහොමද මේ රෝස මලක් වගේ මේ ලොකු ගස්වල ඉන්නේ? හරි. ඒක හරි. ඒ ගස් ටික මල්. මේකත් ලස්සනනේ ප්ලාස්ටික් මල් වගේ නේ. මේ ඔහොම මල් නෑ මේ රෝසස් නෑ ඔහොම මේ වගේ ගස්. එහෙමයි නේද? හරි. අර ගහේ ගොඩක් තියෙනවා. එතන තියෙනවා නේද? එකක් පෙන්න. ඒක. ඒත් දැන් ලං කරලා. ගොඩක් තියෙනවා. අපේ බවින්දු සර්ටත් බලා ගන්න කියලා කිව්වේ නේද? බවින්දු සර්. හරි. බවින්දු සර්ටත් බලා ගන්න කියලා කියමු. මේ තමයි පොහොට්ටුව තාම. පොහොට්ටුව 5-7ක් යනකොට ඔව් සමහරට මට අද රස්නේ වැඩි හින්දා මොනවාද දවස් දෙක තුනක් ගිහුණත් පෙන්න ගන්න ඉඩ තියෙනවා මොනවාද ඒ වගේ සිටුේෂන් එකක් තියෙනවා. එහෙනම් හිමීට බලාගෙන ඉන්න මොනවාද මම වීඩියෝ එක ගන්න. ගොඩාක් තියෙන ඈතට ඇවිදින්න. මේ මල් ගන්න ටිකක් ගන්න. ඒ ටික ගත්තා ලයි පාරක් ගම වෙලා. පිපිරේ මොනවාද? පිපිරිච්ච මොනවාද? පිච්ච රෝසස්. පිපිච්චේ වන්න හරි. මම රෝස මල් නෙමෙයි හරි මල් වර්ගයක්. රෝසස් එක හැඩේ. එහෙමයි. ඒක.
ඒක එහෙනම් හිමීට වම් අත පැත්තෙන් එන්න මොනවාද බලාගෙන යන්න. අර පාරවල් නම් මොනවාද ගමු මොනවාද සකුරනේ බලන්න ඕනේ කට්ටිය. මොනවාද හිමීට එන්න මොනවාද මං ගන්න. පොඩ්ඩක් මෙතන පිපෙන්න අරගෙන ඇවිල්ලා. පොඩ්ඩක් එකක් දෙයක් පිපිලා. ඔව්. චුට්ටක් පිපෙන්න අරගෙන මෙතන. එකක් දෙකක් නේ. එකක් දෙකක් තුනක් පිපෙන්න අරගෙන. පිපේ. මම දොබතුමී එනකම් බලන්න ඉතලා දින්නේ පිපෙන්න. පිපේ. ලස්සනයි. පාරට වැටෙන ඊට පස්සේ මෙතන මම හිතන්නේ දිරේලිය හොඳට වැටෙන හින්දා මොනවද වෙන්නේ පිපුණාද දන්නේ නැහැ පිපෙන්න පටන් අරගෙන පිපෙන්න පටන් ගත්තා විතරයි ඇවිල්ලා ගෙදරින් දැන් ළඟයි මම එතකොට එන හිමීට බලාගෙන ඉන්න සකුර හැමතැනම තියෙනවනේ ඇවිල්ලා වම් අත පැත්තෙන් එන්න හිමීට එහෙම සීතලයි ප්‍රවේශමෙන් ඇවිදින්න සපත්තු දාගම ඇවිදින්න ලේසි නේද පස්සට යන්න ඕනේ එහෙම නේද මං ඒක මේ කැමරා එකේ මෙහෙට මෙහෙට කරන්න පුළුවන් යන් එහෙනම් මම ඔක්කොම පිපෙන්න ගන්නකොට රෝස වෙන්න ගන්නවා ඔව් ඒ පිපෙන්න ගත්තාම මෙහෙම වෙනවා ඔව් ඒකයි පිපෙන්න ඉස්සෙල්ලා ගසොත් වෙන්නනේ හොඳයි නේද එහෙමයි පිපෙන්න ලං කරලා තියෙනවා ලාකුල පාටට මේ ඇවිල්ලා තමයි අර පොට්ටු මැදින් ඉන්නේ අන්න හරි දැන් මේක නම් ළඟදීම පිපෙනවා හෙට අනිද්දා පිපේ පොඩ්ඩක් බලන්න මෙහෙත් බලන්න පොඩ්ඩක් රෑට ඉතින් පිපේ මේ බල්බ් දාලා රෑටත් බල්බ් දාලා පිපේ පොඩ්ඩක් කොහොම ඉන්න අතන අර වෙසක් කුඩු වගේ ඒවා තියෙනවා හිමීට නම් බලාගෙන යන්න හිමීට නගින්න ඒ කියන්නේ පළලයි හරි දැන් පඩිත් නගිනවා තනියම මෙහෙ නේද ඔව් ජපාන්ටාවෙන් පස්සේ හරි ඔක්කොම හරි ගියා වගේ හරි පාර මේ පැත්තෙන් යන්න උන්තනේ මම මෙතනින් ගියත් කමකුත් නෑ මම මේකෙන් ගියත් කම නෑ අවදි නමාරු නේද පන්සල් ගමු ඉම ගන්න දැන් ගන්න එහෙමයි
පින්කෙටට තිය කරි තමයි අපි. තන. පොඩක් ඉන්න ගන්න. ඒක. පන්සල්ලාද? හරි. ලස්සනයි නේ. ලොකු හොඳ ලොකු ගස් තියෙනවා නේ. ඇඹරිච්ච ගස්. මේ නගරෙක මෙහෙම තියෙනවා කියලා නේ හිතන්නේ. තව ලොකුට හෙල්ලන්න. ඕකේ. ඊට පස්සේ වඳින්න එක කරන්න. ප්‍රාර්ථනා කරොත් මේ දේ හම්බ වෙනවා කියලා. ඉතින් පරිස්සමෙන් බහින්න. කවුරුත් නැහැ. ලංකාවේ පඬිතු මණ්ඩලයට ගන්න. කෑම කන්නවද? කෑම කන්නවා. සරඩ් වලින් තමයි ඉස්සලා කන්නේ නේද? මේ හරි. හොඳයි. ඔයගොල්ලෝ මොන දැඟට හොඳ දේවල් තමයි කන්නේ නේද? පලා වර්ග. ඒක හරි. කොළ වර්ග. Masda? Mutton. Mutton. Mutton ada spicy. Indian spicy. Rasanya? Ada right. Mana ada onion soup deh? Onion and chicken soup. Chicken soup. Ini, ada ini. දැවිල්ල ගත්ත මේක. මේක ටිකක් ස්පයිසි. අපිට ටිකක් ස්පයිසි and hot. මේක අර දැල්ලොන්ගෙන් අර හදලා තියෙන එක. දැල්ලොන්ගේ අර මොනවාද කළු පාට එක තියෙන ඒක දාලා තමයි හදලා තියෙන්නේ. අපි ඒක විසිකරනවා. ඔයගොල්ලෝ ඉතින් හොඳට විසික් කරලා ජරා ඒවා තමයි ඔයගොල්ලෝ කන්නේ. මේක දැල්ලොන්ගෙන් හදපු එක. ඩෙසර්ට් එකද? හරි. පොඩක් කාලා රස කියන්න කොහොමද කියලා රසද? කොහොමද රසද? රස හොඳයි. වෙනසක් තියෙනවා මේ අර චොක්ලට් මූස් එක මාරයි. හොඳයි. එන හිමීට කන්න.